අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයට අනුකූලව ජීවත්වන බෞද්ධයන් වන අපට නවසීලන්තයේ ඒ දහම් සරණ ලබා දෙන ශ්‍රී ලංකාරාම පුණ්‍ය භූමියයි මේ දැන් අප දකින්නේ. දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා. වසර 10ක් කාලයක් තිස්සේ ඔබ සියලු දෙනා විසින් දරන ලද අපරිමිත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අද අපට ශ්‍රී ලංකාරාමේ දර්ශනීය ගොඩනැගිලි කීපයක්ම ඉදිකර ගැනීමට හැකියාව ලැබී තියෙනවා. සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිටිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණි නිවි නිවි යන්න අරුමය කිමද දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා. අපගේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු අනිකුත් ස්වාමින් වහන්සේලා දෙනම දිවා රාත්‍රී අපගේ ආගමික කටයුතු සඳහා අප කැප වී කටයුතු කරනවා. එහෙම වුණත් මේ අපේ ගරු ස්වාමින් වහන්සේලා වැඩ සිටින්නේ පහසුකම් අඩු ඉතා පැරණි අබලංගු ආවාස ගොඩනැගිල්ලකයි. ජීවමානවම හිමි දැක ගන්නට මානෙත කළ පින් මන්ද බව වැටහේ එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමීමෙත් බුදුන් දකින්නට දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියා. සීතල කාලයේදී මේ ගොඩනැගිල්ලේ පවතින අසතුටුදායක තත්ත්වය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ වගේම මෙහි ඉඩමදිකම නිසා වරින් වර ශ්‍රී ලංකාවෙන් මෙහි වැඩම කරවන ස්වාමින් වහන්සේලාට නවාතැන් පහසුකම් සැපයීමද සෑහෙන ගැටලුවක්. ඒ නිසා ඉතා ඉක්මනින් අපේ ස්වාමින් වහන්සේලා සඳහා නව ආවාස ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය වී තිබෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපත්‍ය යන සිව්පසය භික්ෂුන් වහන්සේලා වෙත සපයා දීම ගිහි බෞද්ධයන් වන අප හැමගේම වගකීමක්. මේ අනුව නව සංඝාවාසයක් සඳහා දැන් මූලික කටයුතු සැලසුම් කර තියෙනවා. ඉදිරි කාලය තුලදී මෙම මහඟු පින්කම සඳහා ඔබ සියලු දෙනාම අතහිත දෙන බව අපට විශ්වාසයි. මානෙත කළ පින් මන්ද බව වැටහේ එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමීමෙත් බුදුන් දකින්නට දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා. නුවණැති සත්පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දන්නේ සිත්කලු විහාරයන් කරවන්නේය. එහි ඇසූ පිරූ ඇති භික්ෂූන් නවත්තන්නේය. එම භික්ෂූන්ට නිසි වූ ආහාර පානද වස්ත්‍රද ආවාසද
පිරිනමන්නේය. එය දිවා රාත්‍රී පින් ලැබීමට හේතු වේ.